දැන් ඉන්නේ උඩවත්ත රක්ෂිතයේ වී පොයින්ට් එකේ. ඉන්නේ ඒ ලෙන බලන්න තමයි අපි වල කියන්නේ. උඩවත්ත කැලේ අපි දුරම පාරෙන් තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. Travel with Ravi SL YouTube channel එකෙන් අපි අද ඔයාලව අරන් ආවේ ලස්සන කැලේකට. මේ තමයි මහනුවර නගරයේ තියෙන දළදා සමිඳුන්ට ඉහළින් තියෙන උඩවත්ත රක්ෂිත වනාන්තරය. ඉතින් අපිට කැලයක් ගාවට යන්න වෙනවා නම් බොහෝ දුර කතර ගෙවාගෙන යන්න වෙනවනේ. ඒත් කුරුණෑගල නුවර ඉන්න අය අවට තියෙන ලස්සන කැලයක් තමයි මෙතන. මෙතන ඉන්න හරි පහසුයි. ඉතින් මේ කැලේ ගැන කියනවා නම් මේ කැලේ අක්කර 275ක් විශාලයි. මේ කැලේ හදලා තියෙන ඉස්සර රජවරුන්ට විවේක සුව විඳීම පිණිසත් දළදා මාලිගාවට අයිති ඇත්පන්තියට අවශ්‍ය ආහාර සැපයීම පිණිසත් තමයි මේ කැලේ රක්ෂිතයක් කරලා තියෙන්නේ. ඉතින් මේ කැලේ ගාවට ආපුවාම තුරුලා වලින් ලස්සන හෙවණ තියෙන පරිසරයක් තියෙන්නේ. ඔයාලට මෙතනින් බයිසිකලේ අරගෙන මේ උඩවත්ත කැලේ සංචාරය කරන්නත් පුළුවන්. මේ තමා උඩවත්ත කැලේ පිටා තියෙන වැව. මේ වැව වටේ බංචස් තියෙනවා. ඕන්නම් ඉඳගෙන කාලය ගත කරන්නත් පුළුවන්. මේක මේ කැලේ තියෙන තවත් එක්තරා විශේෂ ස්ථානයක්.
අපි හැමෝම නුවර ආවොත් මාලිගාව වඳිනවා. වැවරෝමේ ඇවිදිනවා. පේරාදෙණිය මල්වත්ත බලනවා. බහිරව කන්දරත් යනවා. මේ තැන මේ උඩවත්ත රාජකීය වනෝද්‍යානයේ අපි හැමෝටම මිස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා නුවර එනවා නම් දලදා මාලිගාව ඇඳලා මේ උඩවත්ත ස්වභාවික රශ්මිතේ පොඩ්ඩක් ගමන් කරලා ඒ පරිසරයේ මිහිර විඳගෙන යන්න අමතක කරන්න එපා. එන්ට්‍රස් ෆී එක රුපියල් 75යි. වැඩි ගාණක් නැහැනේ. ඉතින් මෙතන අමුතුම গুপ্ত පරිසරයක් තියෙන්නේ, අඳුරු පරිසරයක් තියෙන්නේ. නගරයේ වුණාට මිනිස්සු නැහැ. මෙතන යන ප්‍රමාණය ඇත්තටම අඩුයි. අපිට පල්ලෙහෙන් දලදා මාලිගාවේ තේවාවත් ඇහුණා. අද ඇත්තටම වෙහි දවසක්. එහෙනම් මේ හරි අමුතු গুপ্ত පාළු ස්වභාවයක් දරන්නේ. මේ තමයි උඩවත්ත මහ කැලේ මැද පිහිටා ඇති යෝධ පුස්වැල. මේ පුස්වැල වසර 200කට වඩා පරණයි. වටාඩි 6මාරක් පමණ මේ පුස්වැල විශාලත්වයෙන් සමන්විත වෙනවා. මේ විශාලත්වය නම් මේ පුස්වැලේ හැදෙන කරල් අඩි 2කට වැඩිය දිගයි. මේකත් උඩවත්ත මහ කැලේ හම්බෙන විශේෂ ස්ථානයක්. උඩවත්ත කැලේට ආපුහම එක කෙරවලක ලෙන් දෙකක් පිහිටා තියෙනවා. අන්නේ ඒ ලෙන බලන්න තමයි අපි ඔයාලා එක්ක යන්නේ. යමු.
කැලේ කෙරවලක තියෙන ලෙන තමයි මේ තියෙන්නේ. බලන්න. කට අරන් කොටලා. ඇත්තටම ඉතිහාසයේ මෙතන රහතන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටියා කියලා සලකුණු තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. තියෙන දේ හරියට දැක් ගන්න පුළුවන් එතකොට. මෙන්න ඒ පරණ ලෙන. ඇත්තට මෙතන හරි සිසිලසයි. කූල් ප්ලේස් එකක්. මේ පිච්ච වෙලත් එක එක පරණ අක්ෂර එහෙම කොටලා තියෙනවා. පරණ රූප ඇඳලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම කාට හරි හොඳට භාවනා කරගන්න පුළුවන් තැනක්. කැලෑවක ආපුවාම මේ වගේ යාළුවෝ නම් අනිවාර්යෙන් ඉන්නවා. මොකද මේ අපි ඇවිල්ලා තියෙන එයාලගේ තැනටනේ. ඉතින් මේ උඩවත්ත කැලේට ආවත් ඇත්තටම කුණල්ලෝ රජදහනයක්. ලොකු කුණල්ලෝ ඉන්නවා. උඩවත්ත කැලේ අපි දුර්ම පාරෙන් තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි දැන් එක සන්ධිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් මගේ දකුණු අත පැත්තට ගියොත් තමයි වී පොයින්ට් එක හම්බෙන්නේ. අපි පහු කරගෙන ආවා පෞරාණික පුස්වැල අර ගුහාව ඒ ටික තමයි මගේ ඉස්සරහ අත පැත්තෙන් තියෙන්නේ. අපි පහු කරන් ආව පාර. මෙතනින් අපි දැන් යමු දකුණු අත පැත්තට. මෙතන තමයි වී පොයින්ට් එක තියෙන්නේ. අපි දැන් ඉන්නේ උඩවත්ත රක්ෂිතයේ වී පොයින්ට් එකේ. මෙතෙන්ට මහනුවර නගරය පේනවා. මගේ පිටිපස්සෙන් මේ පේන්නේ මහනුවර නගරය. තව විශේෂ තැන් කීපයක් මෙතෙන්ට පේනවා. බහිරව කන්ද, අස්කිරිය චෛත්‍යය. මගේ පිටිපස්සෙන් පේනවා
හන්තාන හඳුමුදුන. ඔයාලා මහනුවරට ආවොත් උඩවත්ත මේ කැලේ සුන්දරත්වය විඳගෙන මෙන්න මේ වී පොයින්ට් එකට අනිවාර්යෙන් එන්න. මේ තමයි උඩවත්ත කැලේ වනරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති තොරතුරු මධ්‍යස්ථානය. මේකෙදී ඔයාලට උඩවත්ත කැලේ ගැන බොහෝ දේ දැනගන්න පුළුවන්. මේ උඩවත්ත කැලෙන් දැනට අපි සමුගන්නවා. ළඟදිම තවත් වීඩියෝ එකක් අපි හම්බෙමු.